හරි. ආයුබෝවන් සියලු දෙනාට. අද අපි පටන් ගන්න යන්නේ 2019 අධ්‍යයන පොදුසාතික සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යාපාර හා ගිණුම් කරන විෂයට අදාළ MCQ ප්‍රශ්න පත්‍රය. හරි. අපි මුලින්ම යනවා පළවෙනි ප්‍රශ්න ටිකට. අ පහත් සඳහා සිද්ධිය ඇසුරෙන් අංක 1 සිට 4 දක්වා ප්‍රශ්නවල පිළිතුරු සපයන්න කියලා මුලින්ම කියලා තියෙනවා. එතකොට අපි මුලින්ම මේ ඡේද කොටස කියවලෙමු මුලින්ම මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා. ගොවිපලේ වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳවා ගැනීමට විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන මිහිරි රසහල වෙත ගිය කමලා පළතුරු බඳුනක්ද විමලා කිරිවීදුරුවද මිලදී ගන්නා ලදී. හරි. අපි ඊළඟට යමු ප්‍රශ්න 4ට. හරිද? පළවෙනි ප්‍රශ්නයෙන් කියනවා මිහිරි රසහල විසින් සපුරාන ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? අපි දන්නවා මිනිස්යාට තියෙන අවශ්‍යතා සහ උවමනා. මිනිස් අවශ්‍යතා කියන්නේ මොකද්ද? අවශ්‍යතා කියන්නේ මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනි දේවල්. ඒවට උදාහරණ තමයි ආහාර, වාසස්ථාන, අධ්‍යාපනය, ආදරය ඔය වගේ දේවල්. එතකොට උවමනා කියන්නේ අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර. එතකොට ආහාර සපුරා ගන්න ආකාරයක් තමයි බත්, පාන්, ඉඳිආප්ප වගේ දේවල්. වාසස්ථාන, මහල් නිවාස, ගල් ගුහා වගේ දේවල් වලින් අපිට වාසස්ථාන වගේ දේවල් සපුරා ගන්න පුළුවන්. එතකොට මේකේ අහලා තියෙනවා මිහිරි රසහල විසින් සපුරාවන ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? එතකොට මේකේ කෙලින්ම කියනවා මිහිරි රසහල කියලා. හරිද? අපිට හිතන්න පුළුවන් රසහල කියන්නේ. රසහලෙන් මොකද්ද අපිට කරන්නේ? සාමාන්‍ය රසහල. රසහලෙන් අපිට එන්නේ ආහාරනේ. අපි බලමු මේකේ මොකද්ද රසහලෙන් කරන්නේ කියලා. එතකොට කියනවා විවිධ සේවා සමුපකාර සමිතිය විසින් පවත්වාගෙන යනු ලබන මිහිරි රසහල වෙත ගිය කමලා පළතුරු බඳුනක්ද විමලා කිරි වීදුරුවක්ද මිලදී ගන්නවා. එතකොට අපිට හිතන්න පුළුවන් මොනවද? පළතුරුයි කිරි කියන්නේ මොකද්ද? ආහාර සපුරා ගන්නා විවිධ ආකාර දෙක. එතකොට සපුරාලේ මිනිස් අවශ්‍යතාවය කුමක්ද? ආහාර. උත්තරේ 1. දෙවෙනි එකේ කියනවා මිහිරි රසාල අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද? ව්‍යාපාර සංවිධාන වර්ගය. එතකොට මේකේ කෙලින්ම කියනවනේ ගොවිපලේ වැඩ කරමින් සිටින අතුරුතර ඇති වූ පිපාසය සංසිඳවා ගැනීමට විවිධ සේවා සමුපකාර සමිතිය මගින් නේ විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන මිහිරි රසාල. මිහිරි රසාල පවත්වාගෙන යන්නේ මොකෙන්ද? විවිධ සේවා සමුපකාර සමිතිය මගින්. මේ කෙලින්ම දීලා තියෙන උත්තරේ මේ සමුපකාර සමිතිය. උත්තරය 2. උත්තරය 3. තුන්වෙනි එකේ කියනවා ඉහත සිද්ධියට අනුව කමලාගේ හා විමලාගේ අවශ්‍යතා සමාන දානවා, ඕමනා සමාන දානවා, අවශ්‍යතා විවිධ දානවා, ඕමනා සීමිත දානවා. එතකොට අපි බලමු. මේකේ කමලාගේ සහ විමලාගේ. කමලාගේ මොකද? කමලා පළතුරු බඳුනවා. කමලා මොකද්ද? පළතුරු බඳුනක්ද? විමලා කිරි වීදුරුවක්ද? කිරි වීදුරුවක්ද මිලදී ගන්නා ලදී. එතකොට මේ කට්ටියගේ ඕමනා සමානද? ඕමනා සමාන නැහැ. පළතුරුයි කිරි කියන්නේ විවිධාකාර විවිධ වුමනා. එතකොට අවශ්‍යතා විවිධ නැහැ. පළතුරුයි කිරි දෙකෙන්ම සපුරන්නේ මොකද්ද? ආහාර නැමැති අවශ්‍යතාවය. උවමනා සීමිතද? උවමනා සීමිත නැහැ. උවමනා අසීමිතයි. නමුත් මේකට එහෙම පිළිතුර අදාළ වෙන්නේ නැහැ. එතකොට උත්තරේ මොකද්ද? අවශ්‍යතා සමානය. එතකොට තුන්වෙනි එකෙන් අහනවා මිහිරි රසාල භාවිතා කරන පළතුරු අයත් වන නිෂ්පාදන සාධක කුමක්ද? සාමාන්‍ය ව්‍යාපාර වලට තියෙනවා නිෂ්පාදන සාධක හතරක්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායගත. භූමිය කිසිසේත් මේකට අදාළ වෙන්නේ නැහැනේ. මේක යෙදවුමක්නේ. ශ්‍රමය කියන්නේ මිනිසාගේ කායික මානසික පරිශ්‍රමය වෙහෙස. එතකොට ව්‍යවසායගතය කියන්නේ මේ ඔක්කොම එකතු කරලා නිෂ්පාදනය කරනවා වගේ දෙයක්නේ. එතකොට මේකට මේක මිහිරි රසායලේ පළතුරු අයත් වෙන නිෂ්පාදන සාධකය කුමක්ද? පළතුරු වලින් මොකද්ද? පළතුරු බඳුනන්නේ හදන්නේ. එතකොට පළතුරු මොකද්ද? යෙදවුම. යම්කිසි දෙයක් නිෂ්පාදනය කරගන්න යොදනවනේ ඒක මොකද්ද? ප්‍රාග්ධනය. අපි බලමු ඊළඟට කියනවා පහත සිද්ධිය ඇසුරෙන් පහ සිට හත තෙක් ප්‍රශ්නවල පිළිතුරු සපයන්න. හරිද? එතකොට අපි මුලින්ම මේ කේස් ස්ටඩි කියවලෙමු. කොහොගෙන්ද ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයේ අයිතිකරු වන නිපුණට හා උපුලිට 2019 වර්ෂයේදී හොඳම ව්‍යවසායකට හිමි සම්මානය හිමි වූ අතර රජය විසින් ඔවුන්ට එක් සේවකයෙකුට විදේශ සංචාරයක් ලබා දෙන ලදී.
හරිද? එතකොට මේකේ ප්‍රශ්න ටික කියවලා බලමු. ප්‍රශ්න තුනක් තියෙනවා. 5 සිට 7 දක්වා. ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයේ බාහිර පරිසර සාධකයේ වන්නේ කුමක්ද? අපි දන්නවා ව්‍යාපාර පරිසරයේ අභ්‍යන්තර වගේම බාහිර පරිසර සාධකයක් තියෙනවා. ඒතර අභ්‍යන්තර පරිසර සාධක වලට අයත් වෙනවා අයිතිකරුවන්, සේවකයන්, කළමනාකරුවන් වගේ කට්ටිය. ඒතර බාහිර පරිසර සාධක වලට අයත් වෙනවා ගනුදෙනුකරුවන්, තරඟකරුවන්, සැපයුම්කරුවන්, රජය, නෛතික හා දේශපාලන පරිසරය, ආර්ථික පරිසරය වගේ ඔය වගේ සාධක අයත් වෙනවා බාහිර පරිසරයට. ඒතකොට ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයේ බාහිර පරිසර සාධකයක් වන්නේ කුමක්ද? මේකේ නිපුණ කියන්නේ කවුද බලමුකෝ. නිපුණ කියන්නේ අයිතිකරුවන් වන නිපුණට හා උපුලට. මේකේ නිපුණක් තියෙනවා උපුලෙක් තියෙනවා. එතකොට මේ උත්තර දෙකම අපිට කපා හරින්න පුළුවන්. මේ බාහිර සාධක නෙවෙයි මෙයාලා අභ්‍යන්තර සාධක. අයිතිකරුවන් අයත් වෙන්නේ අභ්‍යන්තර පරිසර සාධක වලට. සේවකයා කියන්නේ කවුද? සේවකයාත් අභ්‍යන්තරේනේ. ඒතකොට සේවකයා අයත් වෙන්නේ නැහැ. එතකොට මේකේ කෙලින්ම අපිට උත්තරේ ගත්ත හැකි රජය කියලා. 6 වෙනි එකේ කියනවා ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයේ 2019 වර්ෂයේ හොඳ ව්‍යවසාය ගැනීම සම්මානය හිමිවීම ව්‍යාපාරයට ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයට 2019 වර්ෂයේ හොඳ ව්‍යවසාය ගැනීම සම්මානය හිමි වෙලාලු. එතකොට මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයේ කීර්තිය වර්ධනය වෙනවා. ව්‍යාපාරයේ ප්‍රතිරූපය වර්ධනය වෙනවා. සේවකයන්ට ව්‍යාපාරය කිරීම ඒ කියන්නේ උත්තේජනයක් ඇති වෙනවා. අභිප්‍රේරණය වෙනවා. තව ගනුදෙනුකරුවන් මේකට යොමු ව්‍යාපාරයට ආකර්ෂණය වෙනවා. වගේ ප්‍රතිලාභ ගොඩක් හැදෙනවා. එතකොට මේක මොකද්ද? ව්‍යාපාරයට ශක්තියක්. සාමාන්‍ය ව්‍යාපාරයක් කරනවා සදුවත විශ්ලේෂණය කියලා එකක්. ඒ කියන්නේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන හඳුනා ගන්න තමයි මේ සදුවත විශ්ලේෂණය කරන්නේ. ශක්තියින් කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ව්‍යාපාරයේ දක්ෂ කළමනාකරුවෙක් සිටීම ශක්තිය. ව්‍යාපාරයේ අදක්ෂ කළමනාකාරීත්වයක් තිබීම දුර්වලතාවය. ඒතකොට මේ ශක්තියින් හා දුර්වලතා පැන නගින්නේ කොහෙන්ද? අභ්‍යන්තර පරිසරයෙන්. අවස්ථාවලට උදාහරණයක් ගත්තොත් ව්‍යාපාරයේ වෙළඳපොලෙන් තරඟකරුවන් ඉවත් වීම. තර්ජනයක් ගත්තොත් ව්‍යාපාරයේ තරඟකරුවන් පැමිණීම. එතකොට මේ අවස්ථා තර්ජන පැන නගින්නේ කොහෙන්ද? බාහිර පරිසරයෙන්. එතකොට ශක්තියින් හා දුර්වලතා අභ්‍යන්තර පරිසරයෙන් ඇති වෙනවා. එතකොට අවස්ථා තර්ජන බාහිර පරිසරයෙන් ඇති වෙනවා. 7 වෙනි එකේ කියනවා ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයේ නීතිමය පුජ්‍යලභාවයක් ඇත. හරි. මේකේ බලනකො ලක්ෂණ නිමවුම් ව්‍යාපාරය කියලා දිනවද මේ ඡේද කොටස ඇතුලේ කියලා දිනවද මේක තනි පුජ්‍යල ව්‍යාපාරයක්ද හවුල් ව්‍යාපාරයක්ද පෞද්ගලික සමාගමක්ද පොදු සමාගමක්ද කියලා නෑනේ. නමුත් මේකේ අපිට ඉඟියක් දීලා තියෙනවා අයිතිකරුවන් වන නිපුණට හා ඔප්පුලිට. එතකොට මේක මොකද්ද? අපිට හිතන්න පුළුවන් තනි පුජ්‍යල ව්‍යාපාරයක් වෙන්න බෑනේ අයිතිකරුවන් දෙන්නෙක් ඉන්නවනේ. එතකොට මේක මොකද්ද? හවුල් ව්‍යාපාරයක්. එතකොට ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. හවුල් ව්‍යාපාරවල ලක්ෂණ මොනවද? නීතිමය පුජ්‍යලභාවයක් නැහැ. ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙන්නේ නැහැ. එතකොට අඛණ්ඩ පැවැත්මක් නැහැ. වගකීම අසීමිතයි. ඔයගේ ලක්ෂණ ගොඩක් තියෙනවනේ. එතකොට මේක කියනවා ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයෙන් නීතිමය පුජ්‍යලභාවයක් ඇත. නෑනේ. හවුල් ව්‍යාපාරයේ මොකද්ද? නීතිමය පුජ්‍යලභාවයක් නැහැ. ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයේ ව්‍යාපාරේ නාමයෙන් ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. මේ මෙතන පොඩි වැරද්දක් තියෙනවා. ඒකට හේතුව ඇයි දන්නවද? ලක්ෂණ නිමවුම් ව්‍යාපාර නාමයෙන් ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. සාමාන්‍යයෙන් ඕනෑම ව්‍යාපාරයක නමින් හැර පවත්වාගෙන යන්නේ නම් එම ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙනවා. එතකොට මොකද්ද? මේකේ ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයේ නම. නමුත් මොකද්ද? නිපුණට හා උපුලට. අයිතිකරුවන් හා නිපුණට හා උපුලට. එතකොට නිපුණ හා උපුලි කියලා නම් කෑලි නම් අදාළ වෙන්නේ නැහැනේ මේකට. එතකොට මේ ව්‍යාපාරේ මොකද්ද? අනිවාර්යයෙන්ම අපි ලියාපදිංචි කරන්න ඕන. එතකොට මේ උත්තරෙත් වැරදි. එතකොට තුන්වෙනි උත්තරේ කියනවා ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයේ සම්බන්ධ නිපුණ හා උපුලගේ වගකීම අසීමිතයි. ඔව්. වගකීම අසීමිතයිනේ. හවුල් ව්යාපාරයක ප්‍රධාන ලක්ෂණයක් තමයි වගකීම අසීමිතයි. ඒකට හේතුව මොකද්ද? තනි පුද්ගල නෙවෙයි. සෝරි පෞද්ගලික සමාගම හා පොදු සමාගම් වල මොකද්ද? වගකීම සීමිතයි. හේතුව මේ කට්ටිය ගත්ත කොටස් ප්‍රමාණයට විතරයි මේ කට්ටිය වගකීමට බැඳෙන්නේ. නමුත් හවුල් ව්‍යාපාරවල තනි පුද්ගල ව්‍යාපාරවල මේ කට්ටියගේ වගකීම අසීමිතයි. මේ කට්ටියගේ පෞද්ගලික ධනයෙන් හෝ ව්‍යාපාරයේ ණය ගෙවන්න ඕනේ. එතකොට මේක මොකද්ද? මේ උත්තරේ හරි. ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයට සම්බන්ධ නිපුණතාවලගේ වගකීම අසීමිතයි. 4 වෙනි එක බලමු. ලක්ෂණ නිමවුම් ව්‍යාපාරයේ කොහොකින් සඳහා වන පිරිවැය වක්‍ර පිරිවැය. මේක නිෂ්පාදනය කරනවා කියන්නේ කොහොකින්ද ආශ්‍රිත නිෂ්පාදනනේ. ඒතර මේක වැරදිනේ කොහොකින්ද වක්‍ර පිරිවැයක් නෙමෙයි මේක ඍජු පිරිවැයක්.
අටවෙනි එකේ කියනවා කුමන හෝ බැංකු ගිණුමක් පවත්වා නොගන්නා රසික තම මෝටර රථයේ ඉන්ධන බිල විද්‍යුත් කාඩ් පතක් මගින් ගෙවන ලදී. ඔහු භාවිතා කරන ලද විද්‍යුත් කාඩ් පත. හර කාඩ් පතකි, ණය කාඩ් පතකි, සෙට් කාඩ් පතකි, පෙට් කාඩ් පතකි. එතකොට බැංකු ගිණුමක් පවත්වා නොගන්නා රසික තම මෝටර රථයේ ඉන්ධන බිල විද්‍යුත් කාඩ් පතක් මගින් ගෙවන ලදී. ඔහු භාවිතා කරන ලද කාඩ් පත. මේක හර කාඩ් පතක් වෙන්න බෑනේ. මේක අනිවාර්යයෙන්ම විය හැක්කේ ණය කාඩ් පතක්. ඒකට හේතුව තමයි ණය කාඩ් පතක් භාවිතා කරන අපිට ඕනි වෙන්නේ නැහැ බැංකු ගිණුම. ඒකේ ණයක් වශයෙන් තමයි අපිට ලැබෙන්නේ. ඒක ඒ ණය සීමාව දක්වා පමණක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඒකට අපිට ගිණුමේ සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් හර කාඩ් පත වලට ගිණුමක් අවශ්‍ය වෙනවා. ගිණුමේ සල්ලි තියෙන්න ඕනේ. ගිණුමේ සල්ලි ප්‍රමාණයට දක්වා අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒතර මේකට උත්තරේ 2. 9 බලමු. මහජන බැංකුවේ ජංගම ගිණුමක් හිමි රංග විසින් කපිලට 8000ක මුදල ගෙවීම සඳහා චෙක් පතක් නිකුත් කරන ලදී. මෙහි එක රංගද හිස්තැනක් කපිලද වන අතර හිස්තැනක් මහජන බැංකුව වේ. එතකොට අනකරු අනලදු ආදායක. මේක උත්තර ඔක්කොගේ මේක මාරුවේ තියෙන අනකරු අනලදු ආදායක. සාමාන්‍යයෙන් අනකරු කියන්නේ කවුද? අනකරු කියන්නේ බැංකු ගිණුම් හිමියා. අපි අණක් දෙනවා බැංකුවට මේක ගෙවන්න කියලා. අපි අණක් දෙනවා රංග විසින් අණක් දෙනවා මහජන බැංකුවට කපිලට සල්ලි ගෙවන්න කියලා. එතකොට අනකරු කවුද? අණ කරන්නේ කවුද? රංග. එතකොට කපිල කියන්නේ කවුද? මහජන බැංකුව කියන්නේ කවුද? මහජන බැංකුව කියන්නේ අණලදු. ආදායකයා කියන්නේ ඒකෙන් ලම්කිසි ප්‍රතිලාභයක් ලබන කෙනා. එතකොට ආදායකයා කියන්නේ කපිල. ආදායකයා කියන්නේ කපිල. එතකොට අණකරු ආදායකයා අණලදු. උත්තරය 3. 4 බලන්න ඇඟලුම් කර්මාන්තශාලාව පවත්වාගෙන යන වාසනා තමා සතු වූ රක්ෂණ ඔප්පුවක් අපේට තබා නිවස සෑදීමට ණයක් ලබා ගන්නා ලදී. වාසනා ණය මුදල ලබා ගැනීමේදී භාවිතා කළේ. අපි අහපුවා කියමු. ඇඟලුම් කර්මාන්තශාලාව පවත්වාගෙන යන වාසනා තමා සතු වූ රක්ෂණ ඔප්පුවක් අපේට තබා නිවස සෑදීමට ණයක් ලබා ගන්න ඕන. වාසනා ණය මුදල ලබා ගැනීමේදී භාවිතා කරන්නේ මොකද්ද කියලා අහනවා. එතකොට සාමාන්‍ය රක්ෂණය මේකට යොදා ගන්න බෑ. මේකට අනිවාර්යෙන් යොදා ගන්න පුළුවන් ජීවිත රක්ෂණය විතරයි. ඒතකොට දීපල රක්ෂණ වගේ දීපල වාහන රක්ෂණ වගේ දේවල් මේකට යොදා ගන්න බෑ හේතුව දීපල රක්ෂණය යම්කිසි ආපදාවක් වුණොත් විතරක් අපිට ආපදාවෙන් ඒ සල්ලි ලබා ගන්න පුළුවන්. නමුත් ජීවිත රක්ෂණයේදී ඒක සාමාන්‍යයෙන් ඉතුරුමකට සමාන වෙනවා. හේතුව ජීවිත රක්ෂණ ඔප්පුවක් අපේට තියන්න පුළුවන්. ඒක වාරික වශයෙන් ගෙවලා යම්කිසි නිශ්චිත කාල සීමාව සැපරුණාට පස්සේ ඒක අපිට ලබා ගන්න පුළුවන්. අපි යම්කිසි ආපදාවකින් වන්දි ලබාගෙන ඒ කොටස හැර ඉතුරු කොටස අනිවාර්යෙන් අපිට ජීවිත රක්ෂණයේදී ලබා ගන්න පුළුවන්. එතකොට ජීවිත රක්ෂණ ඔප්පුවක වාසි තමයි අපේට තියන්න පුළුවන්, ආපහු ලබා ගන්න පුළුවන්. ඒක ගොඩක් වාසි ජීවිත රක්ෂණයේ තියෙනවා. උත්තරේ 10ට 3. 11 කියනවා අභ්‍යන්තර වාචික විද්‍යුත් සංනිවේදන ක්‍රමයක් වෙන අවස්ථාව තෝරන්න. හරි. අභ්‍යන්තර වාචික හා විද්‍යුත් සංනිවේදන ක්‍රමයක් දැක්වෙන අවස්ථාව තෝරන්න. පළවෙනි එකේ කියනවා විදුහල්පතිතුමා උදේ රැස්වීම ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඇමතීම. මේක මොකද්ද? අභ්‍යන්තර උදේ රැස්වීම කියන්නේ මොකද්ද? පාසලේ අභ්‍යන්තර ශබ්ද විකාශන කියන්නේ විද්‍යුත් වාචික. ඒතර උත්තරේ වෙන්නේ 11ට 1. ඒක ලේසියිනේ. හරි 12 කියනවා ප්‍රවාහන මූලිකාංගයක් වන මාධ්‍ය සඳහා නිදසුනක් දැක්වෙන ප්‍රකාශය තෝරන්න. ප්‍රවාහන මාධ්‍යයක් සඳහා නිදසුනක් දැක්වෙන හරි. ප්‍රවාහන මූලිකාංග තියෙනවා 4ක්. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය. මාර්ගය කියන්නේ ගමන් ගන්නා යම්කිසි දෙයක් ගමන් ගන්නා මාර්ගය. මාධ්‍ය කියන්නේ ඒ යොදා ගන්නා වාහන. එතකොට බලය කියන්නේ යොදා ගන්නා ශක්තිය. කියන්නේ මාධ්‍ය ධාවනයට යොදා ගන්නා ශක්තිය. එතකොට පර්යන්තය කියන්නේ මාධ්‍ය නැවැත්වීමට හැසිරීමට යොදා ගන්නා ස්ථානය වගේ දේවල් වලට කියනවා පර්යන්තය කියලා. එතකොට ප්‍රවාහන මූලිකාංගයක් වන මාධ්‍ය සඳහා නිදසුනක් දැක්වෙන ප්‍රකාශය. මාධ්‍ය. අපි මාධ්‍ය කියන්නේ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන. වාහන වලට උදාහරණයක් මොකද්ද කියලා මේක අහන්නේ. පළවෙනි එකේ කියනවා
දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලියත්ත දක්වා දීර්ඝ කිරීම. කෙලින්ම මේකේ කියනවා මොකද්ද? මාර්ගය කියන්නේ. දුම්රිය මාර්ගයේ බෙලියත්ත දක්වා දීර්ඝ කිරීම. එතන මොකද්ද මේකේ මූලිකාංගය? මාර්ගය. ඒකනේ උත්තරේ. දෙවෙනි එකේ බලමු. හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම. මේකෙත් කියනවා මොකද්ද? මාර්ගය. ඒකත් නෙමෙයි. ඊට තුන්වෙනි එකේ කියනවා කොට්ටාව බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම. මේක මොකද්ද? පර්යන්තය. බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය. බහුවිධ ප්‍රවාහනය සඳහා සේවා සපයන මධ්‍යස්ථානයක් විවෘත කරන. ඒකට මොකද්ද මේක? පර්යන්තයක්. හතරවෙනි එක බලමු. පොළොන්නරුව දුම්රිය ස්ථානයේ දක්වා සුපෝගභෝගී අධිවේගී දුම්රියක් එදවීම. මොකද්ද කියන්නේ? පොළොන්නරු දුම්රිය ස්ථානයේ දක්වා සුපෝගභෝගී දුම්රියක් එදවීම. එතන මේක මොකද්ද? මේක තමයි හරිම උත්තරේ. දුම්රියක් එදවනවා කියන්නේ මොකද්ද? දුම්රිය කියන්නේ මාධ්‍ය. 12ට උත්තරේ 4. 13 බලමු. සිල්ලර වෙළඳාමක් දැක්වෙන ප්‍රකාශය තෝරන්න. සිල්ලර සාමාන්‍ය වෙළඳාම කොටස් දෙකකට බෙදෙනවා. දේශීය වෙළඳාම හා විදේශීය වෙළඳාම කියලා. ඒතර දේශීය වෙළඳාම තවත් කොටස් දෙකකට බෙදෙනවා. සිල්ලර හා තොග කියලා. විදේශීය වෙළඳාම ආනයන අපනයන වගේ කොටස් දෙකකට බෙදෙනවා වගේම දේශීය වෙළඳාම බෙදෙනවා සිල්ලර හා තොග. තොග වෙළඳාම කියන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ හා සේවා විකුණනවා නම් ඒක තොග වෙළඳාම වෙනවා. සිල්ලර වෙළඳාම කියන්නේ අවසාන පාරිභෝගිකයට භාණ්ඩ හා සේවා විකුණන වෙළඳාමට අපි කියනවා සිල්ලර වෙළඳාම කියලා. එතකොට මේකේ පළවෙනි එකේ කියනවා ආපන ශාලාවකට කේක් කිලෝ 2ක් මිලදී ගැනීම. ආපන ශාලාවකට මොකද කේක් කිලෝ 2ක් මිලදී ගන්නේ? නැවත විකුණන්නනේ. එතකොට ඒක තොග වෙළඳාම. බතික් නිෂ්පාදකයෝ විසින් ලක්සලට බිත්ති සැරසිල්ල විකිණීම. ලක්සල කියන්නේ මොකද්ද? ලක්සල කියන්නේ යම්කිසි දෙයක් විකුණන තැන. රජයේ රජයේ අනුබද්ධිත ආයතනයක් කියලා මම හිතනවා ඒක ලක්සල කියන්නේ. එතන බතික් නිෂ්පාදකයෝ විසින් ලක්සලට බිත්ති සැරසිල්ලක් විකිණීම. එතන මේක මොකද්ද? මේකත් තොග වෙළඳාම. තුන්වෙනි එකේ කියනවා එක්සත් ක්‍රීඩා සමාජයේ වාර්ෂික දන්සැල සඳහා සාල් කිලෝ 200ක් විකිණීම. ඒක පොඩ්ඩක් තියමුකෝ. හතරවෙනි එකේ කියනවා මොරටු ලීබඩු වෙළෙන්දෝ විසින් අල්මාරියක් ලීබඩු වෙළඳ සැලකට විකිණීම. මොකද ලීබඩු වෙළඳ සැලකට අල්මාරියක් විකුණන්නේ මොකටද? අල්මාරිය විකුණන්නේ අනිවාර්යයෙන්ම විකිණීමේ විකුණන්නේ. ඒතර ඒක තොග වෙළඳාම. තුන්වෙනි එකේ කියනවා එක්සත් ක්‍රීඩා සමාජයේ වාර්ෂික දන්සැල සඳහා සහල් කිලෝ 200ක් විකිණීම. මොකද්ද වෙන්නේ? වාර්ෂික දන්සැල සඳහා සහල් කිලෝ 200ක් විකුණනවා කියන්නේ අනිවාර්යෙන් අවසාන පරිභෝජනය සඳහානේ. ඒ කියන්නේ සිල්ලර වෙළඳාමක්. 13ට උත්තරේ 3. 14 මොකද්ද කියන්නේ? විදුහල්පතිතුමා ශිෂ්‍ය නායකයන් පත් කර ඔවුන්ට පාසලේ අධීක්ෂණ කටයුතු පවරයි. මේ අයත්වන කළමනාකරන කාර්ය. කළමනාකරන කාර්යයන් තියෙනවා 4ක්. සැලසුම් කරන්නේ සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය. සැලසුම් කරණය කියන්නේ අරමුණු පරමාර්ථ නිශ්චය කිරීම හා ඒවට අදාළ සැලසුම් සකස් කිරීම. සංවිධානය කිරීම කියන්නේ යම්කිසි වැඩ බෙදීම බලතල බෙදීම වගේ දේවල් වලින් තමයි සංවිධානකරණය කරන්නේ. එතකොට මෙහෙයවීම කරන අදාළ මානව සම්පත යොදවලා මේ වැඩ කරවීම වගේ දේවල් අර්ථයක් තමයි මෙහෙයවීමෙන් වෙන්නේ. පාලනය කියන්නේ සැලසුම් කරපු ප්‍රතිඵලයි දැනට සිදු වෙලා තියෙන ප්‍රතිඵලයි සංසන්දනය කරලා ඒවැ වීක්නස් ඒ කියන්නේ ඒවැ දුර්වලතා තියෙනවා නම් ඒව නැවත සකස් කරලා ඒව පාලනය කිරීම තමයි පාලනයෙන් සිදු වෙන්නේ. එතකොට මේකේ කියනවා විදුහල්පතිතුමා ශිෂ්‍ය නායකයන් පත් කර ඔවුන්ට පාසලේ අධීක්ෂණ කටයුතු පවරනවා. අධීක්ෂණ කටයුතු පවරනවා කියන්නේ මොකද්ද? බලය බෙදනවා. එතකොට ඒකේ උත්තරේ සංවිධානකරණය. 15 මොකද්ද? 15 කියනවා රුවන් සතුව පහත ආයෝජන ඇත. A රුපියල් 25000ක මහජන බැංකුවේ ස්ථාවර තැන්පතුවක්. B රුපියල් ලක්ෂයක කොටස් වෙළඳපොළ ආයෝජන. C රුපියල් ලක්ෂ 2ක භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය. මේකේ කියනවා ඉහත ආයෝජනයේ අවදානම් වැඩිම ආයෝජනයේ සිට අවදානම් අඩුම ආයෝජනය දක්වා පෙළගස්වන්න ඕනෙලු. එතකොට අපි උත්තර ටික බලමු. මහජන බැංකුවේ ස්ථාවර තැන්පතුවක් ආයෝජනය කර මොකද? අනිවාර්යයෙන්ම පොලියක් හම්බ වෙනවා. එතකොට B කියනවා කොටස් වෙළඳපොළ ආයෝජනය. කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් අපිට මොකක්ද කියන්න පුළුවන්? කොටස් වෙළඳපොළ ආයෝජනයේ අපිට ලාභ ලැබෙන්නත් පුළුවන්, පාඩු ලැබෙන්නේ නැහැ. අපිට කොහොමත් ලාභ ලැබෙන්න පුළුවන් එක්ක ලාභ නොලැබී යාමේ ඉඩකඩක් තියෙනවා. ඒක අවිනිශ්චිතයි. භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන. භාණ්ඩාගාර බිල්පත් රජයනේ ආයෝජනය කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම සුරක්ෂිතයි. ස්ථාවර තැන්පතු වලටත් වැඩිය ඒක අවදානම අඩුයි. ඒතර උත්තරේ මොකද්ද? අවදානම අඩුම ආයෝජනයේ සිට අවදානම් වැඩිම ආයෝජනයේ සිට අඩුම අවදානම දක්වා.
එතකොට අවදානම් වැඩිම ආයෝජනය මොකක්ද? කොටස් වෙළඳපොළ ආයෝජනය. ඒ කියන්නේ B. ඊළඟට A. ඒ කියන්නේ මහජන බැංකුවේ ස්ථාවර තැන්පතු. අවදානම අඩුම එක තමයි රජයේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය. උත්තරේ ඒක 15ට 1. 16 කියනවා ආයෝජන සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ආයෝජනයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය අපිට තෝරන්න කියනවා. එතකොට ආයෝජනයක අවදානම වැඩි වන විට එහි ප්‍රතිලාභ අඩු වෙයි. නෑ. ආයෝජනයක අවදානම වැඩි වෙන විට එහි ප්‍රතිලාභ අඩු වෙන්නේ නෑ. ප්‍රතිලාභ වැඩි වෙනවා. දැන් අපිට කොටස් වෙළඳපොලේ වැඩිපුර ආයෝජනය කරොත් අපිට වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන්. නමුත් ඒකේ අවදානම වැඩි. ඒකේ ලාභත් වෙන්න පුළුවන් පාඩුත් වෙන්න පුළුවන්. නමුත් බොහෝ අවස්ථාවල අපිට ලාභ තමයි සිදු වෙන්නේ. ඒතකොට දෙවෙනි එකේ කියනවා කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් ඉහළ පොලී ආදායමක් ලබාගත හැකියි. නෑනේ. කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් ලැබෙන්නේ ලාභ කොටස්. පොලී ආදායමක් ලැබෙන්නේ නෑ. පොලී ආදායමක් ලැබෙන්නේ ඔය ස්ථාවර තැන්පතු වල වගේ ආයෝජනය කරොත් අපිට පොලී ආදායමක් ලැබෙනවා. නමුත් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරපුවම අපිට මොනවද ලැබෙන්නේ? ලාභ කොටස්. තුන්වෙනි එකේ කියනවා ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම ආයෝජන මාර්ගයක් ලෙස නොසලකේ. එහෙනම් අපි කරන්නේ නෑනේ. අපිට ආයෝජනයක් ලැබෙන ආයෝජන මාර්ගයක් සල්ලි ලැබෙනවා නම් විතරනේ අපි දෙයක් කරන්නේ. ඒතර ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යන බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සල්ලි ලැබෙන එක. එතකොට මේක ආයෝජන මාර්ගයන්නේ. මේක උත්තරේ වැරදි. ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම ආයෝජන මාර්ගයක් ලෙස නොසලකෙන්නේ නැහැ සැලකේ. එතකොට මේ උත්තරේ වැරදි. හතරවෙනි එකේ කියනවා අරමුදල් ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යෙදීම ආයෝජනය. අන්න උත්තරේ. අරමුදල් ආර්ථික ප්‍රතිලාභ. ඒ කියන්නේ සල්ලි අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යොදවනවා නම් ඒක තමයි ආයෝජනය කියන්නේ. හරි. 17 කියනවා ව්‍යාපාරයක වත්කම් ගිණුම් වල පමණක් සටහන් කරන ගනුදෙනු. වත්කම් කියන්නේ අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේ සම්පත් ගලා යාමේ ප්‍රවණතාවයක් පවතින දේවල් වල තමයි වත්කම් කියන්නේ. ව්‍යාපාරයක වත්කම් ගිණුම් වල පමණක් සටහන් කරන ගනුදෙනු. නයිමිකෝ දසුන්ට 5000ක් ගෙවීම. නයිමිය කියන්නේ කවුද? නයිමිය කියන්නේ වගකීම. එතකොට මේකේ කියන්නේ දසුන්ට නයිමියන්ට රුපියල් 5000ක් ගෙවුවා කියනවනේ. එතකොට අපෙන් රුපියල් 5000ක් වත්කම් අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් අඩු වෙනවා. ඒ වගේම වගකීමකුත් අඩු වෙනවා. එතකොට මේක වත්කම් ගිණුම් වල පමණක් නෙවෙයි වත්කම් හා වගකීම් යන ගිණුම් දෙකේම සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ උත්තරේ වැරදි. දෙවෙනි එකේ කියනවා අයිතිකරු රුපියල් 50000ක් තම පෞද්ගලික මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කිරීම. එතකොට ව්‍යාපාරයේ අයිතිකරු රුපියල් 50000ක තම පෞද්ගලික මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කරනවා. අයිතිකරුගේ පෞද්ගලික මුදල් ඒ කියන්නේ පෞද්ගලික මුදල් යොදවනවා කියන්නේ මොකද්ද? අමතර ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය යොදවුවාම මොකද්ද වැඩි වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. මුදලුත් යොදනවනේ. එතකොට වත්කමුත් වැඩි වෙනවා. මේකේ හිමිකමත් වැඩි වෙනවා මුදලුත් වැඩි වෙනවා. එතකොට වත්කම් ගිණුම් වල පමණක් නෙවෙයි වත්කම් හා හිමිකම් ගිණුම් වල දෙකේම සඳහන් වෙනවා. තුන්වෙනි එකේ කියනවා ඒකත් උත්තරේ නෙවෙයි. තුන්වෙනි එකේ කියනවා රුපියල් ලක්ෂයක පරිගණකයක් කාර්යාලය සඳහා අත්පිට මුදලට ගැනීම. මොකද්ද කියන්නේ? රුපියල් ලක්ෂයක පරිගණකයක් කාර්යාලය සඳහා අත්පිට මුදලට ගැනීම. බලන්න. රුපියල් ලක්ෂයක් ගෙවනවා. ඒ වගේම පරිගණකයක් ව්‍යාපාරයට එනවා. පරිගණකයක් කියන්නේ මොකද්ද? වත්කමක්. ජංගම නොවන වත්කමක්. එතකොට වත්කමක් වෙච්ච මුදල් එළියට ගිහිල්ලා වත්කමක් වෙච්ච පරිගණකයක් ඇතුළට එනවා නම් ඒක මොකද්ද සඳහන් වෙන්නේ? පරිගණක ගිණුම හර මුදල් ගිණුම බැර. එතකොට මේක මොකද්ද? වත්කම් ගිණුම් වල විතරයි සඳහන් වෙන්නේ. ඒතකොට උත්තරේ වෙන්නේ 3. හරිද? හතරවෙනි එකේ කියනවා 12000ක බඩු තොගයක් නැවත විකිණීම සඳහා ණයට ගැනීම. ණයට ගත්තාම මොකද්ද වෙන්නේ? කෙලින්ම වගකීමක් වැඩි වෙනවනේ. ඒක නෙවෙයි උත්තරේ. 18 බලමු. 18 කියනවා ව්‍යාපාරයේ හිමිකමට බලපාන ගනුදෙනුව කුමක්ද? ව්‍යාපාරයේ හිමිකමට බලපාන ගනුදෙනුව කුමක්ද? එක කියනවා ණයගැතියෙකු වූ තුසිතකින් 7500ක් ලැබීම. ණයගැතියෙකු තුසිතකින් 7500ක් ලැබුණාම මොකද වෙන්නේ? ණයගැතිව අඩු වෙනවා. ණයගැතිව අඩු වෙනවා මුදල් වැඩි වෙනවා. ඒ කියන්නේ මුදල් ගිණුම හර ණයගැති ගිණුම බැර. එතකොට මොකද්ද වෙන්නේ? මේ දෙකෙන් බලපාන්නේ මොකටද? වත්කම් ගිණුමට. දෙවෙනි එකේ කියනවා ණයහිමියෙකු විමල්ට රුපියල් 25000ක් චෙක් පතකින් ගෙවීම. මොකද ණයහිමියෙකු විමල්ට රුපියල් 25000ක් චෙක් පතකින් ගෙවනවලු. එතන මොකද්ද වෙන්නේ? ණයහිමියෙකු විමල්ගේ ණය අඩු වෙනවා. ඒ කියන්නේ ණයහිමි අඩු වෙනවා. ණයහිමි අඩු වෙනවා කියන්නේ ණයහිමි ගිණුම හර චෙක් පතකින් මුදල් ගෙවුවා කියන්නේ මුදල් ගිණුම බැර.
තුන්වෙනි එකේ කියනවා ව්‍යාපාරයේ 50000ක බැංකු ණයක් ලබා ගැනීම. ව්‍යාපාරයේ 50000ක බැංකු ණයක් ලබා ගැනීම. එතකොට මොකක්ද වෙන්නේ? වගකීමුත් වැඩි වෙනවා, මුදලුත් වැඩි වෙනවා. මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර. එතකොට හිමිකමට බලපානවද? ඒක බලපාන්නේ වත්කම් වලටයි වගකීම් වලටයි විතරයි. හරිද? හතරවෙනි එකේ කියනවා පිරිවැය 8000ක භාණ්ඩ තොගයක් 9000කට නැවත විකිණීම. බලන්න පිරිවැය 8000ක් වෙච්ච භාණ්ඩ තොගයක් 9000කට නැවත විකුණනවා. එතකොට පිරිවැය 8000ක් කියන්නේ මොකද? පිරිවැය 8000ක් කියන්නේ තොග. තොග වැඩි වෙනවා 8000කින්. හරිද? නෑ තොග අඩු වෙනවා 8000කින්. භාණ්ඩ තොගයන් ණයට විකිණීම. ණයට විකුණුවාම මොකද වෙන්නේ? ණය ගැතියෝ වැඩි වෙනවා 9000කින්. එතකොට ලාභය කීයද? රුපියල් 1000ක ලාභයක් තියෙනවා නේද? ඒ ලාභේ කොහාටද යන්නේ? හිමිකමට නේද? ඒ ලාභේ හිමිකමට යනවා. හරිද? එතකොට උත්තරේ කීයද? ඒක විතරයි අපේ හිමිකමට බලපාන ගනුදෙනුවකට මෙතන තියෙන්නේ. 19 කියනවා ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක දිත්ත සටහන පහත දැක්කේ. ශාලිකයේ ගිණුම හර 5000යි මුදල් ගිණුම බැර 4800යි ලද වට්ටම් ගිණුම බැර 200යි. ලද වට්ටම් මොකටද වෙන්නේ? ලද වට්ටම් අපිට ලැබෙන්නේ මොකටද? අපි ලද වට්ටම් ලැබෙන්නේ ණය හිමියෙකුට මුදල් ගෙවද්දි. අපිට දුන්නට්ටම් එන්නේ මොකේද? දුන්නට්ටම් එන්නේ අපි දෙනවා වට්ටම්. අපි වට්ටම් දෙන්නේ කාටද? ණය ගැතියන්ගේ මුදල් ලෙද්දී අපි වට්ටමක් දීලා අපි එයාගේ මුදල් ගන්නවනේ ඒක තමයි ලද වට්ටම. නෑ දුන්නට්ටම සෝරි දුන්නට්ටම. ලද වට්ටම කියන්නේ අපිට ලැබිච්ච වට්ටම. ඒ කියන්නේ අපි ණය හිමියකට මුදල් ගෙවනවා කියන්නකෝ. ණය හිමිය කියනවා රුපියල් 200ක් අඩු කරලා අපිට මට ඉතුරු ගාණ පියවන්න කියලා. එතකොට මේ 200 මොකද්ද? ලද වට්ටම. දුන්නට්ටමක් කියන්නේ ගනුදෙනුකරුවෙක්ගෙන් අපිට 5000ක් ලැබෙන්න තියෙනවා කියලා හිතන්නකෝ. ඒ 5000ක් ලැබෙන්න තියෙනකොට අපි කියනවා රුපියල් 200ක් අඩු කරලා අපිට ඉතුරු 4800 විතරක් දෙන්න කියලා. ඒ රුපියල් 200 මොකද්ද? දුන්නට්ටම. අපි දෙනවා. ලදයි කියන්නේ අපි ලබා ගන්නවා. දුන්නට්ටමක් කියන්නේ අපි දෙනවා. හරිද? මෙම ගනුදෙනුවේ රුපියල් 200ක වට්ටම අඩු කර ඇත්තේ රුපියල් 5000ක බඩු තොගයක් මිලදී ගැනීමේදී සාමාන්‍යයෙන් වට්ටම් ගිණුම්ගත කරන්නේ නැවත يعني ණය ගැති හෝ ණය හිමියන්ගේ විතරයි. ණය හිමියන්ට මුදල් ගෙවද්දී ණය ගැතියන්ගේ ණය හිමියන්ට මුදල් ගෙවද්දී ණය ගැතියන්ගේ මුදල් ලබා ගද්දී විතරයි වට්ටම් ගිණුම්ගත කරන්නේ. නැතිනම් අපි يعني භාණ්ඩ විකුණට හෝ විකුණනකොට ලබා දෙන වට්ටමුයි අපි භාණ්ඩය මිලදී ගන්නකොට ලබා ගන්නා වට්ටමුයි ඒ වෙළඳ වට්ටම. මේ වෙළඳ වට්ටම අපි කිසි විදිහකවත් ගිණුම්ගත කරන්නේ නැහැ. ඒතර මේක කියනවා 5000ක බඩු තොගයක් මිලදී ගැනීමේදී වට්ටමක් හම්බ වෙනවලු. ඒක අපි කිසිසේත්ම ගිණුම්ගත කරන්නේ නැහැ. ඒක වෙළඳ වට්ටමක්. දෙක කියනවා රුපියල් 5000ක ණය හිමියෙකුට මුදල් ගෙවීමේදී අපි පොඩ්ඩක් ඒක තියමු. 3 කියනවා 5000ක බඩු තොගයක් අත්පිට විකිණීමේදී අත්පිට විකිණීමේදී අපි වෙළඳ වට්ටම් නේ ගිණුම්ගත කරන්නේ. 5000ක ණයගැතියෙකුගේ මුදල් ලැබීමේදී 5000ක ණයගැතියෙකුගේ මුදල් ලැබීමේදී මොකද්ද වෙන්නේ? අපි දුන්නනේ වට්ටම දෙනවනේ වට්ටම්. එතකොට ඒවා දුන්නට. උත්තරේ වෙන්නේ 2. අපි ණයගැතියෙකුට ණය හිමියෙකුට මුදල් ගෙවද්දී විතරයි අපිට ලද වට්ටම් හම්බෙන්නේ. 20 වෙනි ප්‍රශ්නේ කියනවා ශිරාන්ගේ ව්‍යාපාරයේ 2019 11/1 දිනට ගිණුම් කරන සමීකරණය පහත දැක්වෙනවා. එතකොට වත්කම් හිමිකම් වගකීම්. වත්කම් තියෙනවා 25000ක්, හිමිකම් තියෙනවා 15000ක්, වගකීම් තියෙනවා 10000ක්. එතකොට 2019 11/2 දිනට දෙක දින සිදු කරන ලද ගනුදෙනුවකට පසු එදිනට ගිණුම් කරන සමීකරණය පහත දැක්වෙනවා. වත්කම් 21000ක් වෙනවා, හිමිකම 14000ක් වෙනවා, වගකීම් 7000ක් වෙනවා. එතකොට වත්කම් අඩු වෙලා තියෙනවා රුපියල් 4000කින් 21000 හිමිකම් අඩු වෙලා තියෙනවා රුපියල් 3000කින්. වගකීම් අඩු වෙලා තියෙනවා රුපියල් හිමිකම අඩු වෙලා තියෙනවා රුපියල් 1000කින්. වගකීම් අඩු වෙලා තියෙනවා රුපියල් 7000කින්. එතකොට මොකද්ද වෙන්නේ? 2019 11/1 දින සිදු වූ ගනුදෙනුව කුමක්ද? රුපියල් 1000ක වට්ටමකට යටත්ව ණය හිමියෙකුට 4000ක් ගෙවුවා. 1000කට වට්ටමකට යටත්ව කියන්නේ ණය හිමියෙකුට 1000ක් ගෙවුවා කියන්නේ හිමිකමට එකතු වෙනවා 1000ක්. වට්ටමක් ලද වට්ටමන්නේ. එතකොට 15000යි 1000යි 16000ක් වෙනවා. ඒක නෙවෙයි උත්තරේ. එතකොට දෙවෙනි එකේ කියනවා රුපියල් 1000ක වට්ටමකට යටත්ව ණය ගැතියෙකුගෙන් 4000ක් ලැබුණා. ණය ගැතියෙකුගෙන් 4000ක් ලැබුණා කියන්නේ වත්කම් ණය ගැතියෙකුගෙන් 4000ක් ලැබුණා. මුලින්ම ණය ගැතියෝ තිබිලා තියෙනවානේ 5000ක්. ඒ 5000 අඩු වෙනවා. නමුත් රුපියල් 4000ක් ලැබෙනවානේ. 4000ක් ලැබෙනවා කියන්නේ මුදලුත් වැඩි වෙනවා. ඒවත් බලපාන්නේ වත්කම් වලට. ණය ගැතියෝ අඩු වෙන එකයි මුදල් ලැබෙන එකයි දෙකම වත්කම් වලට බලපානවා.
එතකොට 5000ක් අඩු වෙනකොට 4000ක් ලැබෙනවා. එතකොට අඩු වෙනස කීයද? ඍණ 1000යි. එතකොට 25000න් 10ක් අඩු වුණා 24000යි. නෑ මෙතන ඉන්නේ 21000යිනේ. ඒ උත්තරෙත් නෙවෙයි. තුන්වෙනි එකේ කියනවා රුපියල් 1000ක පොලියක් ඇතුළුව 4000ක බැංකු ණය වාරිකයක් ගෙවීම. රුපියල් 1000ක පොලියක් ඇතුළුව රුපියල් 4000ක බැංකු ණය වාරිකය ගෙවීම. බැංකු ණය වාරිකය කියන්නේ පොලියයි දෙකේම එකතු. එතකොට මේකේ බලමු රුපියල් 1000ක පොලියක් ඇතුළුව 4000ක බැංකු ණය වාරිකයක් ගෙවීම. හරිද? එතකොට පොලිය කියන්නේ මොකද්ද? හිමිකමෙන් අඩු වෙන වියදමක්. 10න් 15000න් 10ක් අඩු වුණාම 14000යි. එතන හරි. එතකොට රුපියල් 4000ක බැංකු ණය වාරිකේ. වාරිකේ ගෙවන්නේ කොහෙන්ද? මුදල් වලින්. 25000න් 4000ක් අඩු වුණාම 21000යි. ඒත් හරි. එතකොට බැංකු ණය වාරිකය ඇතුලේ තියෙනවා බැංකු ණය කොටසයි පොලියයි දෙකම. පොලිය තියෙනවා රුපියල් 1000ක්. පොලිය 4000න් 10ක් අඩු වුණාම රුපියල් 3000යි. එතකොට වගකීම් වලින් අඩු වෙනවා බැංකු ණය කොටස විදියට 3000ක්. 10000න් 10000ක් අඩු 10000න් 3000ක් අඩු වුණාම 7000යි. එතකොට උත්තරේ වෙන්නේ 3. හතර භාණ්ඩ ණයටගත් රුපියල් 4000ක භාණ්ඩ තොගයක් සිරාන් තම පෞද්ගලික ප්‍රයෝජන සඳහා ලබා ගැනීම. එතකොට වෙන්නේ වත්කම් 4000ක් අඩු වෙන හිමිකමෙන් 4000ක් අඩු වෙනවා. ඒක නෙමෙයි උත්තරේ. හරි. අපි ඊළඟ කොටසින් හමු වෙමු. ස්තුතියි.